අදත් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඔන්න අරන් ආවේ පාන් රෙසිපි එකක්. ඔයාලත් කැමතිද සුප් එක්ක පාන් කෑල්ලක් පොගවන් කන්න? ඉතින් මම නම් හරිම ආසයි මේ විදියට කන්න. මම ඔන්න සුප් එක්ක කන්න හදාගත්ත පාන් රෙසිපි එක තමයි මේ විදියට ඔයාලට අරන් ආවේ. මේ දේවල් තමයි මේ රෙසිපි එකට අවශ්‍ය වෙන්නේ. අමුද්‍රව්‍ය 3ක් පාවිච්චි කරලා තමයි අද මම මේ පාන් රෙසිපි එක හදන්නේ. එහෙනම් දැන් අපි මේ පාන් රෙසිපි එක හදන්න පටන් ගමු. මුලින්ම මම භාජනයක් අරගෙන මේකට පාන් පිටි ටික දාගන්නවා. ඊට පස්සේ මේකට ග්‍රීක් යෝගර්ට් තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. ඔයාලට ප්ලේන් ඕන යෝගර්ට් එකක් මෙතන දාගන්න පුළුවන්. ඊට පස්සේ ලුණුත් දාලා මේ වගේ හොඳට මේක ටිකක් කලවම් කරගන්නවා. ටිකක් වෙලා හොඳට කලවම් කරගත්තට පස්සේ අපි මේකට අත පාවිච්චි කරලා මේ වගේ මේක හොඳ ඩෝ එකක් වෙනකන් අනා ගන්න ඕනේ. මේ පිටි මිශ්‍රණය ටිකක් අතේ ඇලෙන මිශ්‍රණයක්. ඒ නිසා අත හොඳට ටිකක් තද කරලා මේ වගේ ගුලියක් කරගන්න. මේ පිටි මිශ්‍රණය අතේ ඇලුනට හරිම ඉක්මනටම අපිට අත තද කරලා හොඳ ඩෝ එකක් කරගන්න පුළුවන් මේ වගේ. ඩෝ එක කරගත්තට පස්සේ මේක අපි මේ වගේ වහලා විනාඩි 15ක් තියන්න ඕනේ. මේ තියෙන්නේ දැන් විනාඩි 15ක් වහලා තියාගත්ත අපේ ඩෝ එක. මම දැන් මේ ඩෝ එක ටිකක් විතර නීට් කරගන්නවා. අපි අත තද කරලා නීට් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේදී. මෙන්න මේ වගේ ටිකක් මේ වගේ නීට් කරගත්තොත් ඇති. මම දැන් මේ ඩෝ එක කොටස් 4කට වෙන් කරගන්නවා. දැන් අතට තෙල් ටිකක් ගාගෙන අපි කොටස් කරගත්ත මේ කොටස් ටික බෝල 4කට මේ වගේ හොඳට රවුම් කරගන්න ඕනේ. මේ පාන් රෙසිපි එක අපි සාමාන්‍ය කන පාන් රෙසිපි එක වගේ නෙමෙයි. අපි මේක ටිකක් හය ගතියට තමයි මේ පාන් එක අරගන්නේ. ඒ නිසා අපි මේ ඩෝ එක උනත් ගොඩක් වෙලා තුනී කරන්න අනන්න කරන්නේ නැතුව තමයි අපි මේක හදාගන්නේ. අපි මේ විදියට රවුන්ඩ් කරද්දී උනත් ගොඩක් අත තද කරන්නේ නැතුව තමයි රවුන්ඩ් කරගන්නේ. දැන් ඔන්න මේ ටිකත් මේ විදියට මම ලෑස්ති කරගත්තා. අද මම මේ පාන් එක හදාගන්නේ එයා ෆ්‍රයි එකේ දාලා. එයා ෆ්‍රයි එකේ දාලා හදාගත්තම හරිම ලේසියි අපිට. දැන් මම රවුන්ඩ් කරගත්ත අපේ මේ බෝල ටික මේ වගේ අරගෙන අතින් චුට්ටක් විතරයි අපි මේක ආයෙම පොඩ්ඩක් හදාගන්නේ. අපි මේක හරි රවුමක් වෙනකම්වත් ඇතිලි කරගන්නවත් නැහැ. මේ විදියටම දාගන්නවා. මම දැන් මෙල්ට් කරගත්ත බටර් ටිකක් තමයි මේ වගේ උඩින් ගහගන්නේ. ඔයාලට බිත්තර කහමදේ උනත් ගා ගන්න පුළුවන්. නැත්නම් තෙල් ටිකක් උනත් දාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හරිම ලේසියෙන් හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගත්ත පාන් ටික. මේ පාන් එක සොෆ්ට් ගතියක් නැහැ මැද. ටිකක් හය ගතියට තමයි තියෙන්නේ. අර අපි රෝස් පාන් කනවා වගේ ඇත්තටම. මම මේ පාන් රෙසිපි එකට බිත්තර ඊස්ට් දාගන්න නැතුව තමයි හදාගත්තේ. ඉතින් හරිම රසට හදාගන්න පුළුවන්. හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ පාන් රෙසිපි එක. මම මේ පාන් රෙසිපි එක ගොඩක් වෙලාවට හදාගන්නේ සුප් බොන්න. සුප් එක හරිම රසයි මේ පාන් එක. අපි සාමාන්‍යයෙන් කන පාන් එකේ රස නෙමෙයි මේකෙන් එන්නේ. අපි මේකට යෝගර්ට් දාගන්න නිසා ඒ යෝගර්ට් රස තමයි එන්නේ. මේ පාන් එක පොඩ්ඩක් ලස්සන කරගන්න තමයි මම උඩින් මේ වගේ තල ඇට ටිකක් දාගෙන තියෙන්නේ. ඔයාලට කැමති නම් විතරක් මේ වගේ දාගන්න පුළුවන්. අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.